සුබ දවසක්. චමිටෙක් ඉන්ෆෝ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක මගින් මම ඔයාලට අරගෙන එන්නේ වර්තමානයේ අතිශයින් ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන Ghibli style ෆොටෝ නිර්මාණය කරගන්න ආකාරය ගැන. මම මේ ෆොටෝ නිර්මාණය කරගන්න භාවිතා කරන්නේ OpenAI සමාගම විසින් හඳුන්වලා දීලා තියෙන ChatGPT app එක මගින්. ඔයාලට මේ app එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්නේ නැතුව වෙබ් බ්‍රවුසර් එකක් මගින් උනත් කරගන්න පුළුවන්. නමුත් මම ෆෝන් එකට ChatGPT app එක ඉන්ස්ටෝල් කරගෙන තියෙන නිසා app එක භාවිතා කරලා මේ ෆොටෝ එක නිර්මාණය කරගන්නවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. මුලින්ම කියන්න ඕන ඔයගොල්ලෝ තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පහළ තියෙන subscribe button එක touch කරලා එතන තියෙන bell icon එක touch කරන්න. එතකොට මම වටින වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. මුලින්ම ChatGPT app එක open කරගන්නවා. මේ app එකේ register වෙලා නැත්නම් sign up touch කරලා email එකකුයි password එකකුයි දීලා register වෙන්න. නැත්නම් continue with Google කියන දේ touch කරලා Google හරහා register වෙන්න. දැන් අපිට තියෙන්නේ Ghibli style එකට හරවන්න අවශ්‍ය ෆොටෝ එක තෝරගන්න. ඒකට මම මෙතන තියෙන icon එක touch කරලා photos touch කරලා ෆෝන් එකේ තියෙන ෆොටෝ එක තෝරලා done touch කරනවා. ඊළඟට ෆොටෝ එකට පහලින් create this picture of Ghibli style කියලා type කරලා මේ ඊතලයේ touch කරනවා. එතකොට මම මේ විදිහට තෝරපු ෆොටෝ එක Ghibli style එකක් විදිහට නිර්මාණය වෙනවා බලා ගන්න පුළුවන්. මේක නිර්මාණය වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. සාමාන්‍යයෙන් විනාඩි 5කට අඩු කාලයක් ගත වේවි. මොකද ගොඩක් අය මේ ChatGPT භාවිතා කරලා Ghibli style ෆොටෝ නිර්මාණය කරගන්න නිසා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන ෆොටෝ එකක් නිර්මාණය වුණා. ඔයාලා මේ ෆොටෝ එක උඩ ටච් කරලා ෆෝන් එකට සේව් කරගන්න පුළුවන්. ඔයගොල්ලන් ChatGPT එක account එකකින් එකවර ෆොටෝ 3ක් වගේ නිර්මාණය කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් ChatGPT එක අප්ඩේට් කරගන්න ඕනේ. නැතිනම් පස්සේ උත්සාහ කරලා ඔයාලට ෆොටෝ නිර්මාණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව වෙන වෙන Gmail address වලින් ඔයාලට ChatGPT account හදාගෙන අවශ්‍ය තරම් ෆොටෝස් හදාගන්න පුළුවන්. ඉතින් අද ඔයාලට මම මේ ගෙනාව වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න, යාළුවන්ටත් දැනගන්න share කරන්න.